Photoshop video series එක තාත් එක වීඩියෝ එකක් තමයි ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ අපේ මේ user profile එකේ කොහොමද අපි back end එක කරගත්තේ කියලා. ඉතින් මේ back end එකත් අපි මේ user profile.php එකේ දාලා තියෙනවා. මෙන්න මේ විදිහට php file open කරලා. ඉතින් පළවෙනිට ඔයාලා මෙතන පේන අපි header එක දාලා තියෙනවා. header එක මෙතන link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන login වුණාම මෙතන index.php එකත් මෙන්න මේ විදිහට header එකේ location එකකට යන්න විදිහට index.php එකක් දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙතන database search එකක් දාලා query එකක් search කරගෙන query එකක් ගහලා තියෙනවා. මෙන්න මේ විදිහට select කරන්න කියලා user id name last name email active account type id from user කියලා මෙන්න මේ විදිහට ඒක search කරලා ගන්න තියෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙතන fetch all the genders කියලා තියෙනවා. ඒ කියන්නේ database එකේ තියෙන all genders ටික අපි මෙතන මෙන්න මේ විදිහට ගන්න කියලා තමයි male female කියන database එකේ තියෙන මේ query එකක් දාලා gender එක select කරන වෙන විදිහට මෙන්න මේ විදිහට ඒක අපි select කරන gender එක database එකේ save වෙනවා. ඊට පස්සේ මෙතන all countries කියලා තියෙනවා. අපි database එක අතර search කරලා ගන්නවා country එක select id name from country order by name කියන එකට query එක දාලා අපි ඒ country එක select කරලා ගන්නවා. ඊට පස්සේ මෙතන cities තියෙනවා. cities වලිනුත් අපි country id එක බලනවා. country id එක අනුව තමයි city එක මේ වෙන්නේ. ඊට පස්සේ අපි මෙතන database query එකක් ගහලා දෙනවා. ආයෙමත් city එක ගන්න විදියට city table එකේ ඉතින් ඔන්න ඔය විදිහට අපි ඔක දාලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන avatar url එක දාන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ code එකෙන් අපි image එකක් අපිට ඕන image එක select කරලා ගන්න අපි device එකේ තියෙන. ඊට පස්සේ page එක මෙන්න මේ විදිහට my profile update your profile information කියනවා. මෙන්න ඊට පස්සේ අපි success වගේ message එකක් දාලා තියෙනවා. මෙතන අපි පින details ඔක්කොම දීලා තියෙනවා. ඊට පස්සේ success message එකක් ආවා. ඉතින් ඒ success message එක තමයි මෙන්න මෙතන අපි මේ දාලා තියෙන්නේ. bg green විදිහට green විදිහට ආවා success message එක. ඊට පස්සේ message එකක් දෙන විදිහට තමයි අපි කරන්න තියෙන්නේ. successful නැත්නම් ඒක message එක විදිහට avatar file upload preview කියලා. ඒ කියන්නේ මම අපිට එකක් අප්ලෝඩ් කරොත් මේකේ preview එකක් මේ විදිහට මෙන්න මේ විදිහට මේ preview එක පේනවා. ඒකේ uploaded preview එකට අදාළ code එක තමයි මේ තියෙන්නේ. අපි document by id කියලා avatar file එකෙන් ඊට පස්සේ avatar preview එක avatar url එකෙන් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන යට country change event load cities කියලා අපි ඒකත් document ගෙන get element by id කියලා countries id වල country වල id ටික දාගෙන තියෙනවා. ඉතින් අපි මේක database එකේ countries ටික දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට id ත් එක්කම. ඉතින් ඒක තමයි මෙතන මේ බලන්න කියන්නේ. ඊට පස්සේ ඒ වගේම මෙතන city countries ටික මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන submission අපි ඔක්කොම කරලා පස්සේ මේ data ටික save කරන විදිහ තමයි මෙතන අපි import කරගෙන ඉන්නේ. ඒතකොට ඔයාලා දැක්කා මම මේක මෙහෙම කියන save කරාට පස්සේ save changes දුන්නාට පස්සේ අතන මේ green වලින් අපිට ආවා save changes කියලා message එකක් ඇවිල්ලා changes successfully කියලා ආවා. ඉතින් එන්න ඔය විදිහ තමයි එතන ඒක අපි මේ විදිහට දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක වල මෙතන බලා ගන්න පුළුවන් photo එක දාලා තියෙනවා. මොකද හැම page එකේම photo එක head එක දාන්න ඕන නිසා මෙන්න මේ විදිහට ඒක දාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක back end එක කරගෙන තියෙන්නේ.